අයිබෝන් අද අපි ඇවිල්ලා තින්නේ ලිතුවේනියාවල කවුනාස් සිටි එකේ තියෙන කවුනාස් ටෙක්නොලොජිකල් යුනිවර්සිටි එකට. ඉතින් මේ යුනිවර්සිටි එකේ ගත්තාම ෆැකල්ටිස් 9ක් තියෙනවා. මේ ෆැකල්ටිස් 9 ඉන්ජිනියරින්, IT, ටෙක්නොලොජි මේ හැම ෆීල්ඩ් එකෙම ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් මම අද හිතුවා මේ යුනිවර්සිටි එකේ තියෙන ෆැසිලිටිස් මොනවාද? විශේෂයෙන්ම ලැබ් ෆැසිලිටිස් වල ගත්තාම මේ ලැබ්ස් 12ක් තියෙනවා. M lab කියලා මේ එකක්. ඉතින් මේක ගත්තම ඩ්‍රෝන් පැත්තට උනත් තියෙන ඔයාලගේ අයිඩියා එකක් උනත් රියලිටි එකට ගේන්න පුළුවන්. අද මේ යුනිවර්සිටි එකට පුරාම ගිහිල්ලා බලමු මොනවද තියෙන ෆැසිලිටි කියලා. යමු මාත් එක්ක. අපි ගිහිල්ලා මාගදී කතා කරමු. කවුනාස් සිටි එකම කියන්නේ ඇත්තටම ගත්තොත් ස්ටුඩන්ට් සිටි එකක්. මෙහි ගත්තාම වැඩිපුරම ඉන්නේ සිටි එකේම ස්ටුඩන්ට්ස්ලා සහ යං ක්‍රවුඩ් එක. කවුනාස් යුනිවර්සිටි එක ගත්තාම බැචලර්ස්, මාස්ටර්ස්, PhD මේ කියන ලෙවල් තුනෙන්ම ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගත්තාම මෙහි ගොඩක් මල්ටිකල්චරලිසම් තියෙන යුනිවර්සිටි එකක්. රටවල් වලින් ගත්තොත් රටවල් 70ක වැඩි ප්‍රමාණයකින් ස්ටුඩන්ට්ස් ලෙවල් ඉන්නවා මෙහි ස්ටඩි කරන්න. ඉතින් ඔයාලට හොඳ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් ගන්න පුළුවන් මේ යුනිවර්සිටි එකේ ස්ටඩි කරද්දී. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ කවුනාස් වල KTU යුනිවර්සිටි එකේ තියෙන ෆැසිලිටිස් සහ මේ දේවල් ගැන. ඉතින් මේ යුනිවර්සිටි එකේ ඔයාලට බැචලර්ස්, මාස්ටර්ස්, PhD ඕනම දෙයක් ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් වලට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් වැඩිදුර විස්තර දැනගන්න නැත්නම් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. මේකෙන් හැම දෙයකම අපිට පුළුවන් ඔයාලට සපෝට් කරන්න. කතා කරන්න අපේ පහළ තියෙන නම්බර්ස් වලට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.